අද කම්කරු දිනය. වැඩ කරන ජනතාවගේ දිනය. මම අද සතුටු වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයට අපේ රටේ නන්දෙසින් විශාල ජනකායක් රැස් කරලා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ කරන ජනතාවට ඔවුන්ගේ දිනය වෙනුවෙන් අපිට මැයි දින රැලියක් පවත්වන්නට පුළුවන් වීම ගැන. මේ මැයි දින රැලිය අම්පාරේ පවත්වනවා කියපු ගමන්ම රජයේ මාධ්‍යවලින් ඒ වගේම රජයට කඩේ යන මාධ්‍යවලින් විශාල වශයෙන් පාර දෙන්න පටන් අරගත්ත අම්පාරේ මැයි දින රැලියක් නැහැ කිය. මේ අවස්ථාවේ මට මතක් වෙනවා ජාතියේ පියා නමින් විරුදාවලියලත් අපේ ඩී.එස්. සේනානායක අගමැතිතුමා සියලු ජාතීන් එකතු කරමින් එක්සත් ජාතික පක්ෂය හදලා ඉන්දියාවේ මහත්මා ගාන්ධි මැතිතුමත් එක්කලා නිදහස සටන මෙහෙවූ ආකාරය බ්‍රිතාන්‍යයෙන් ලංකාව අපි එක රටක් හැටියට ගන්නකොට අවිහිංසාවාදී පියා හැටියට විරුදාවලියලත් මහත්මා ගාන්ධි මැතිතුමාට බැරි වුණා බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාව එක රටක් හැටියට බාර ගන්න. අවසානයේ මොකද පංජාබ් ජාතිකයෝ කිව්වා අපිට වෙනම රටක් හැටියට ඕනේ කියලා ඉවර වෙලා පාකිස්තානි කියලා කෑල්ලක් කැඩිලා ඉන්දියාව හම්බ වුණේ. පස්සේ ඒක තව කෑල්ලක් කැඩිලා බංගලාදේශය හැටියට රටවල් 3ක් වෙලා. එතුමා දිගාමඩුල්ල දිස්ත්‍රික්කේ එදා ගල්ඔය ව්‍යාපාරේ පටන් ගන්නකොට අපේ තාත්තලව ගල්ඔය පදිංචි කරනකොට රට පුරා ඉන්න ජනතාව ගල්ඔය පදිංචි කරනකොට ගොවි ජනපද ඇති කරනකොට විරුද්ධ පක්ෂයේ ඉන්න කට්ටිය මොනවද කිව්වේ? අපේ රටේ ජනතාව මැලේරියා හදලා මරන්න හදනවා කියලා කිව්වා. කුරුමිනියෝ විතර මදුරුවෝ ඉන්නවා කියලා කිව්වා. එදා 1977 වැඩ කරන ජනතාව හාමතේ මිය යනකොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රට බාරගෙන මහවැලිය පස් පොලකින් හරස් කරලා මහවැලි වතුර දෙහියත්ත කණ්ඩියට ගෙනහිල්ලා අද අපිට පුළුවන් වෙලා තියෙනවා අම්පාර දිස්ත්‍රික්කය තුලින් මුළු රටටම බත සපයන්න. එක්සත් ජාතික පක්ෂය තමයි අපේ රටේ නිදහස් ලබා දුන්න පක්ෂය. එක්සත් ජාතික පක්ෂය තමයි අපේ ජනතාවට නිදහස් සෞඛ්‍ය ලබා දුන්න පක්ෂය. දරුවන්ට නිදහස් අධ්‍යාපනය නොමිලේ පොත් ලබා දුන්නේ, නොමිලේ නිලාදුම් ලබා දුන්නේ, නොමිලේ දිවාහාරය ලබා දුන්නේ. තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්නට පුළුවන් ආර්ථිකයක් ගොඩනගන්න අපේ තරුණ තරුණියෝ දසදහස් ගණන් කර්මාන්ත පුර දාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් වුණා අපේ දරුවන්ගේ අතින් බඩු නිෂ්පාදනය කරලා පිටරට යවලා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න. මේ අවස්ථාවේදී බස්නාහිර පළාත් සභාව සහ දකුණු පළාත් සභාව මැතිවරණයේදී බල පෙරළියට කොළ එලියක් තේමාව යටතේ ඉදිරිපත් වෙලා අපිට පුළුවන් වුණා රජයේ ආසන 17ක් අඩු කරන්න ආණ්ඩුවට රතු එලියක් දැල්වන්නට. අද අපි අම්පාර නගරී මැයි දින රැළිය අතිසාර්ථක අන්දමින් පවත්වලා බල එලියට කොළ එලියක් පත්තු කළා. ආණ්ඩුවේ මැයි දින රැළිය කොළඹ පවත්වන්න ලංකාවේ ලංගම බස් 300ක් 350ක් විතර රුපියල් 5000ක් 10000ක් ගෙවලා කොළඹ ගෙනියනකොට එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට එකතු වෙන්න වැඩ කරන ජනතාව රුපියල් 50000 60000 ගෙවලා රටේ නන්දෙසි අද අම්පාරට ඇවිල්ලා ඔවුන්ට මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියන පණිවිඩය රටටම ලබා දුන්නා. ජාතික සමගිය ඇති කරන්න සිංහල මුස්ලිම් දෙමළ සියලු ජනතාව ජීවත් වෙන අම්පාර දිස්ත්‍රික්කයේ මෙම රැළිය පවත්වන්නට පක්ෂයේ වගකීම මට බාර දුන් අවස්ථාවේ සිට මට උපදෙස් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගේම නායකත්ව මණ්ඩලී ගරු සභාපතිතුමා ඇතුළු සියලුම සමාජිකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධායකරු සහ පළාත් සභා මන්ත්‍රීවරු නගර සභාපතිවරු ප්‍රාදේශීය සභාපතිවරු පළාත් පාලන ආයතනවල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් භික්ෂු සංවිධානය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලුම අනුබද්ධිත සංවිධාන විශේෂයෙන්ම භික්ෂු සංවිධානයේ ආශිර්වාදය සහ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් ජාතික සේවක සංගමය කරපු සියලු කැපකිරීම් අපේ හිතවත් පාක්ෂිකයන් ඇතුළු වැඩ කරන සියලුම ජනතාව අම්පාරට පැමිණ අපට දක්වපු සහයෝගය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මගේ ගෞරව ස්තුතිය විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පුද කරනවා.